ආයිබෝන් හැමෝටම. අද මම චිලි කල්චර් කුස්සියෙන් අරගෙන එන්නේ අබවල සැරයි තෙම්පරාදුව සුවඳයි නියමට මුසු වෙච්ච රසම රස කිරි මාළු කරි එකක් හදාගන්න විදිය. ඉතින් ඔයා මේ වීඩියෝ එකේ කරන දේවල් මේ විදිහටම කරලා මේ මාළු කරි එක හදලා බලන්න. ඉතින් මේක තමයි ඔයා කාලා තියෙන රසම කිරි මාළු කරි එක කියලා ඔයාටම හිතේ. එහෙනම් අපි ඉක්මනින්ම බලමු මේක හදාගන්නේ කොහොමද කියලා. අද මම මේකට අරගන්නේ තලපත් මාළු. ඉතින් ඔයාලට කැමති නම් මේකට කෙලවල්ලා හරි පරා මාළු වගේ දෙයක් වුණත් ගන්න පුළුවන්. ඉතින් මම මේකට තලපත් ග්‍රෑම් 500ක් දෙහි සහ ලුණු දාලා හොඳට හොදලා අරගෙන තියෙනවා. මේක මම මුලින්ම මැරිනේට් කරගන්නවා. මම ඉස්සෙල්ලාම දාගන්නවා කහ කුඩු තේ හැඳි භාගයක්. අපිට මේ මාළු කරියකට අමු 3-5 තේ හැඳි එකමාරක් අවශ්‍ය වෙනවා. ඉතින් මම මේ වෙලාවේ ඒකෙන් භාගයක් මේක සීසන් කරගන්න දාගන්නවා. ඒ කියන්නේ 3 කාලක් වගේ දාගන්නවා. ඊට පස්සේ ලුණු තේ හැඳකුත් දාගෙන මේ ටික හොඳට අතගා ගන්න ඕනේ. මේ ටික මම විනාඩි 10ක් විතර මැරිනේට් කරන්න පැත්තකින් තියාගන්නවා. ඊට පස්සේ මම මේ වගේ මස්ටර්ඩ් ක්‍රීම් තේ හැඳක් මිටි කිරි ටිකක් එක්ක හොඳට දිය කරලා පැත්තකින් තියාගන්නවා. දැන් මම ඇතිලියක් රත් වෙන්න තියලා තෙල් මේස ඇඳි 3ක් දාගන්නවා. තෙල් ටික හොඳටම රත් වුණාට පස්සේ මම අබ තේ හැඳි භාගයක් දාගන්නවා. අබ ටික පිපුරුණාට පස්සේ මම දාගන්නවා සූදුරු තේ හැඳි භාගයක්. ඒත් එක්කම උණුහල් තේ හැඳි භාගයකුත් දාගන්නවා. ඊට පස්සේ මම එකට තලාගත්ත ඉඟුරු සුදු ලුණු දාගන්නවා. ඒත් එක්කම හීනියට කපාගත්ත ලොකු ලුණු ගෙඩියක්, කරපිංචා, රම්පේ සහ කුරුඳු ටිකකුත් දාගෙන මේ ටික රන්වන් පාට වෙනකම් බෙද ගන්නවා. මේ ටික රන්වන් පාට වුණාට පස්සේ මම මේකට මිරිස් කුඩු තේ හැඳක් දාගන්නවා. මේ ටික තප්පර 30ක් වගේ මික්ස් කරලා මම මේකට දාගන්නවා කොට කොට කපාගත්ත තක්කාලි ගෙඩියක්. ඉතින් මේ ටික මම විනාඩියක් විතර කලවම් කරලා මේ වගේ කපාගත්ත අමු මිරිස් කරල් 4ක් දාගන්නවා. මේ ටිකත් තප්පර 30ක් වගේ කලවම් කරගෙන මම මැරිනේට් වෙන්න තියපු මාළු ටික දාගන්නවා. ඉතින් මේ ටික මම තෙම්පරාදුවත් එක්ක විනාඩි 2ක් වගේ කලවම් කරගන්නවා. ඊට පස්සේ මම මේකට දිය කිරි කප් 2ක් දාගෙන මද ගින්දරේ මාළු ටික තැම්බෙනකන් විනාඩි 8ක් විතර පිස ගන්නවා. ඉතින් මාළු ටික හොඳට තැම්බෙන්න ඕන නිසා මම මේක පියනකින් වහලා විනාඩි 6ක් විතර උයා ගන්නවා. ඒ අතරේ සැරෙන් සැරේ මේ ටික ටිකක් හැඳිගා ගන්නත් ඕනේ. දැන් මම මේක පියන ඇරලා මාළු ටික හොඳට තැම්බිලා කිරි ටිකත් හිඳීගෙන එනකන් තවත් විනාඩි 10ක් විතර මේක සැරෙන් සැරේ හැඳි ගාමින් උයා ගන්නවා. දැන් නම් මාළු ටික හොඳට තැම්බිලා තියෙන්නේ. ඉතින් මේ වෙලාවේ මම මිටි කිරි කප් 1ක් දාගන්නවා. ඒත් එක්කම අපි ඉතිරි අමු 3-5 කුඩු තේ හැඳි 3 කාල දාගන්නවා. තව මම ගම්මිරිස් කුඩු තේ හැඳකුත් මේ වෙලාවේ දාගන්නවා. ඉතින් මේක තමයි ගම්මිරිස් කුඩු දාගන්න හොඳම වෙලාව. මොකද අවසානයේට ගම්මිරිස් කුඩු දාගත්තම තමයි ඒකේ රස හොඳටම දැනෙන්නේ. ඒත් එක්කම මම දිය කරගෙන තියාගත්ත මස්ටර්ඩ් ක්‍රීම් මිශ්‍රණයත් මේ වෙලාවේ දාගන්නවා. ඉතින් දැන් මම මේ ටික උතුරුනකම් විනාඩි 3ක් විතර හැඳි ගාමින් උයා ගන්නවා. ඉතින් මේක මේ වගේ හොඳට උතුරනකොට මම ලිප ඔෆ් කරගන්නවා. හරි දැන් මම මේ රසම රස කිරි මාළු කරි එක හදලා ඉවරයි.
ඉතින් ඔයත් අනිවාර්යෙන්ම මේ කිරිමාළු කරි එක අපි මේ හදපු විදිහටම හදලා බලන්න. මේකේ රස නම් වචනයෙන් කියන්න බෑ. ඉතින් මේකත් එක්ක හොඳ පොල් සම්බෝලිකුත් හදලා ඉන්දියාප්ප වගේ කෑමක් තිබුණොත් වාට බඩ පැලෙනකන් කන්න හිතේ. මේ වගේම තවත් රසවත් රෙසිපීස් සහ කුස්සියේ රහස් දැනගන්න චිල් කල්චර් අපේ YouTube channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. එහෙනම් තවත් රසවත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.